මගේ channel එක වෙන්න පළවෙනි වීඩියෝ එක. ඉතින් මම පළවෙනි වීඩියෝ එක විතර තෝරගත්තේ රොමේනියා නැෂනල් ඩේ එක. ඉතින් හැම අවුරුද්දක වගේ දෙසැම්බර් 1 වෙනිදා රොමේනියාවේ හැම නගරයකම වගේ මේ නැෂනල් ඩේ එක සමරනවා. විශේෂයෙන්ම මටත් යන්න පුළුවන් වුණා දෙසැම්බර් 1 වෙනිදා තිබ්බ නැෂනල් ඉවෙන්ට් එකට. ඉතින් කතා කීපයක් තියෙනවා රොමේනියා නැෂනල් ඩේ එකයි ඉන්ඩිපෙන්ඩන්ස් ඩේ එකයි ගැන. ඉතින් රොමේනියා පරණ වැසියන් තාමත් පිළිගන්නේ ඉන්ඩිපෙන්ඩන්ස් ඩේ එක කියලා. එහෙම නැත්නම් නිදහස් දවස කියලා. මැයි 10 කියලා කියන්න හේතුව තමයි රොමේනියාව අවුරුදු ගාණක් තිස්සේ ඒ කියන්නේ 1874 පෙර රොමේනියාව කියන්නේ ඔටෝමන් අධිරාජ්‍යය එහෙම නැත්නම් තුර්කි අධිරාජ්‍යයේ යටතේ පැවති රටක්. ඉතින් ඔවුන් නිදහස ලබා ගන්නා 1877 මැයි 10 රුසියාවේ සහයත් එක්ක. ඉතින් ඒක තමයි රොමේනියාවේ ගොඩක් වැසියන් සමරන්නේ නිදහස් දවස කියලා. හැබැයි පස්සේදී 1918 විශේෂයෙන්ම පළවෙනි ලෝක යුද්ධයෙන් පස්සේ රොමේනියාවේ ග්‍රේට් යුනියන් ඩේ එකක් හැදෙනවා. ඒ කියන්නේ ට්‍රාන්සිල්වේනියා සහ අනිකුත් නගර එකතු කරලා මේ සම්මුතියක් හැදෙනවා. ඒ සම්මුතියේ ප්‍රතිඵලයක් විදිහට තමයි දෙසැම්බර් 1 වෙනිදා 1918 මේ නැෂනල් ඩේ එක හැදෙන්නේ. එතකොට වර්තමානයේ අද පවතින රොමේනියාව ට්‍රාන්සිල්වේනියා සහ අනිකුත් නගර කීපයක් එකතු කරගෙන හදාගත්ත වර්තමාන රොමේනියාව හැදෙන්නේ 1918 දෙසැම්බර් 1 වෙනිදා. ඒ නිසා තමයි රොමේනියාව නැෂනල් ඩේ එක විදිහට මේ විදිහට උත්සවශ්‍රීයෙන් සමරන්නේ. විශේෂයෙන්ම කියන්න ඕනේ මේ නැෂනල් ඩේ එකේ දෙසැම්බර් 1 වෙනිදා කින්ස්ෆීල්ඩ් රෝඩ් එකේ එහෙම නැත්නම් ආකිමුන් ද ට්‍රයින් හැමෝම දන්නවා. ගොඩක් අය රොමේනියාවේ ඉන්න අය නම් මේක ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. හැමෝම දන්න දෙයක්. මේකේ වෙහිකල් පැරඩ් එකක් තියෙනවා. වෙහිකල් මිලිටරි වෝකින් පැරඩ් එකක් තියෙනවා. විශේෂයෙන් මිලිටරි බේස් කරගෙන තමයි මේ පැරඩ් එක තියෙන්නේ. ඉතින් හැම අවුරුද්දකම වගේ දෙසැම්බර් 1 වෙනිදා උදේ 11ට මේ මිලිටරි වෝකින් පැරඩ් එකයි මේ මිලිටරි වෙහිකල් පැරඩ් එකයි තියෙනවා. ඉතින් මටත් ඒ දේ බලාගන්න යන්න පුළුවන් වුණා. අවසරයකට වගේ මට මිලිටරි වෝකින් පැරඩ් එක බලන්න බැරි වුණත් මට පුළුවන් වුණා මිලිටරි වෙහිකල් පැරඩ් එක බලන්න. ඉතින් මම ඒකත් එක්ස්පීරියන්ස් එක තමයි මම ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්න හදන්නේ. ඉතින් මම හිතනවා ඔයාලා එන්ජොයි කරයි කියලා. ඉතින් මගේ ගොඩක් අඩුපාඩු තියෙයි. මගේ වීඩියෝස් වල ගොඩක් අඩුපාඩු තියෙයි. ඒවා හදාගෙන තමයි යන්නේ. ඉතින් මම හිතනවා ඔයාලා මට සපෝට් එකක් දෙයි කියලා. ඉතින් මගේ වීඩියෝස් ඔක්කොම බලන්න එන්ජොයි කරන්න. thank you so much.